හායි කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඔන්න ඉතින් ගොඩාක් කාලෙකට පස්සේ මම බ්ලොග් එකක් අරන් ආවේ. පහුගිය ටිකේ මම මගේ ස්ටඩීස් එක්කන් ගොඩාක් බිසි වෙලා හිටියා. ඇත්තටම අපි මෙහි ගිහින් දැන් මාස දෙකකටත් කිට්ටුයි. ඒ වුණාට මට වීඩියෝ එකවත් එඩිට් කරගන්න ටයිම් එකක් තිබුණේ නැහැ. අපි මේ යන්නේ MRT එකේ. ඇත්තටම බැංකොක් ආවට පස්සේ MRT එක කියන්නේ පළවෙනි වතාව තමයි මේක. ඔන්න ඉතින් බැංකොක් වල ඉඳන් විනාඩි 40ක් විතර ආවට පස්සේ අපි අපේ ප්ලේස් එකට ආවා. මේ ප්ලේස් එක ලොකේෂන් එක මම ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්නම්. ඔයාලට එතනින් බලන්න පුළුවන්. ඔන්න ඉතින් අපි දැන් අපේ ප්ලේස් එක හොයාගෙන ආවා. අපි දෙන්න මේ උඩින් ආවට එතන ඉන්න සිකියුරිටි කෙනෙක්ගෙන් ඇහුවාම අපේ ප්ලේස් එකට අපි ආයෙ පහළට යන්න ඕනි. ඉතින් දෙන්නත් එක්ක මේ පහළට යනවා. අපි මේ ටට්ටක් ගාලා යන්නේ අපි එන්න හිතන් හිටපු ටයිම් එකට අපිට එන්න බැරි වුණා. ඇත්තටම ගොඩක් පරක්කු වුණා. ඉතින් මම ඔයාලට මේ තැනේ නම කිව්වේ නෑනේ. අපි යන තැනේ නම තමයි Space and Time Cubes. එන්න මෙතන තමයි තැන. ඔන්න ඉතින් අපි අද සෙනග ගොඩාක් හිටියා. ඉතින් ඔක්කොටම කලින් අපි ටිකට් ගන්න ඕනේනේ. අපි ඉතින් ටිකට් ගන්න තැනට ගියා. අනිත් අපි ටිකට් ගන්න තැනට ආවා. මේ තියෙන ටිකට් වල ප්‍රයිස් එක. ඒක වෙන වෙනම ගන්න පුළුවන්. මේන් හෝල් එක වෙනම, රේල් සිනමා එක වෙනම. එහෙම නැත්නම් මේ දෙකටම ගන්න පුළුවන්. අපි ඉතින් රේල් සිනමා එකටයි මේන් හෝල් එකටයි දෙකටම ගත්තා. අපේ ටිකට් එකේ ප්‍රයිස් එකනේ බාත් 899ක්. මේ තියෙන රේල් සිනමා එකේ ඒකේ එක එක මූවිස් තියෙනවා. සාමාන්‍ය විනාඩි 5ක් විතර තමයි එක මූවි එකක් තියෙන්නේ. ඉතින් එතන ඔයගොල්ලෝ යන ටයිම් එකත් එක්කන් තියෙන මූවි එක තමයි ඔයගොල්ලන්ට බලන්න වෙන්නේ. හැබැයි මෙතන ලස්සන මූවි එක තමයි ඇලඩින්. අපි ඒගොල්ලන්ගෙන් ඇහුවා කෝකද හොඳ කියලා. එතකොට ඒගොල්ලන් අපිට රෙකමන්ඩ් කරේ නම් ඇලඩින්. ඉතින් අපි ගියපු ටයිම් එකත් එක්ක අපි චුට්ටක් කියලා ඉඳලා ඇලඩින් එක බලලා තමයි ආවේ. ඇත්තට මේක මාරම ලස්සනයි ළමයි. ඇත්තටම මේක මෙහෙම බලනවා වගේ නෙමෙයි. එතන ඉඳන් බලද්දි ඇත්තටම අපි එතනින් යනවා වගේ අපිට දැනුනේ. මාරම ලස්සනයි. හරිම ෂෝක්. ඔයාලත් ඉතින් ආවොත් ඇත්තට මේ එක්ස්පීරියන්ස් එක ගන්න යන්න අමතක කරන්න එපා. මම එතන ඉවරයි කිව්වට ඉවරුන්නේ නැහැ. හරියට විනාඩි 5ක් විතර තිබිලා තමයි ඒක ඉවර වුනේ. ඉතින් ඊට පස්සේ අපි ආවා මේන් හෝල් එක පැත්තට. ඒ පැත්තට මාරම ලස්සනයි ළමයි. මාරම ලස්සන ෆොටෝ ලොකේෂන් ටිකක් තිබුණා. මේ තියෙන ඩීප්වෙල් එක. ඉතින් මෙතන ඇත්තටම වාඩි වෙලා හිටගෙන ඔයගොල්ලන්ට ඕන විදිහට බය නැත්තම් ෆොටෝස් ගන්න පුළුවන්. ඇත්තටම මට නම් ඒක දැක්කම බය හිතුණා. ඉතින් ඒ වුණාට මම බය හිතෙන කියලා නිකන් හිටියේ නෑ. ඉතින් මම මෙතන ලස්සන ෆොටෝස් ටිකක් ගත්තා.
ඉතින් එතනින් පස්සේ තව ටිකක් ඇතුළට ආවහම මෙන්න මෙහෙම තව ලස්සන ෆොටෝ ලොකේෂන් තියෙනවා. ඔයගොල්ලන්ට ඕන විදිහකට ෆොටෝස් ගන්න පුළුවන්. ඇත්තටම මෙහෙම ලොකු සෙනගකුත් නැහැ. පාඩුවේ ඉඳන් ඔයාලට ඔයගේ ෆොටෝස් ටික ගන්න පුළුවන්. ඉතින් ඒ ටික බලලා ඉස්සරහට එද්දී මෙන්න මේ වගේ ලස්සන තැන් ගොඩාක් තිබුණා. ඔන්න ඉතින් එතෙන්ට ගිහිල්ලා හෙට මෙහෙට කැරගෙද්දී කපුටු කූඩයක් වගේ තියෙන මගේ මේ කොණ්ඩේ එතන තිබ්බ බල්බ් වලත් පැටළුණා. ඔන්න ළමයි මෙන්න මෙතෙන්ට නම් මම මාරම ආසයි. මෙතන තිබ්බ මං ආසම තැන මෙතන කිව්වොත් හරි එතන මාර ලස්සනයි ළමයි ෆොටෝස් ගහන්න. ඒ වගේම ගිහින් චුට්ටක් වෙලා ඉන්න හරිම ලස්සනයි. ඉතින් එතන අපිට මේ වගේ එක ගේම් ප්ලේ කරන්නත් පුළුවන්. මේ ගේම් එක නම් ප්ලේ කරාම චුට්ටක් ඔළුව කැරකෙනවා වගේ. මොකද මං ඇඳන් ගිහපු ඇඳුමයි මගේ කොණ්ඩේ එක්කම මට මේක කරන්න පොඩ්ඩක් අමාරුයි. ඒ වුණාට අපේ හස්බන්ඩ් නම් මේක හොඳට ප්ලේ කරා. ඔන්න බලන්නකෝ එයා ඉතින් එහාටයි මෙහාටයි උඩ පැන එක ප්ලේ කරන විදිය. ඉතින් මෙයා මේක ප්ලේ කරලා පස්සේ ටිකක් ඉතින් කුරු ගගා හිටියා ඔළුව කැරගෙනවා කියලා. ඉතින් ඒත් එක්කම අපිට මේ වගේ ලස්සන මාළු බලන්න පුළුවන්. මේකත් අනික රූම් එකක් වගේ තියෙන්නේ. අපිට ඉතින් එතෙන්ට ඇතුළට ගියාට පස්සේ අපිට දැනෙන්නේ අපි නිකන් මුහුද යට ඉන්නවා වගේ. ඒකත් හරිම ලස්සනයි. ඊට පස්සේ ඉතින් අපි මෙන්න මෙතෙන්ට ආවා. කොහින්ද ගියේ කොහින්ද ආවේ කියලා දැන් නම් මතක නෑ ළමයි. හැබැයි මෙතනත් අපි ලස්සන ෆොටෝස් ටිකක් ගත්තා. ඉතින් ඊට පස්සේ බලන්නකෝ තව මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේවටම සෙට් වෙන ලස්සන මියුසික් දාලා තමයි තිබුණේ. ඒ නිසා ඉතින් මාරම ෆන් එක. ඉතින් මම අර කලින් කිව්වත් වගේ මෙතන සෙනග අඩු නිසා ඉතින් අපිට වීඩියෝස් ගන්න, ෆොටෝස් ගන්න ඕන විදියකට පුළුවන්. මෙන්න මෙතෙන්ටත් මං හරි මාසයි ඒගොල්ලෝ ලස්සන මියුසික් එකක් දාලා තියෙනවා. අපිට තියෙන්නේ ඩාන්ස් කරන්න ඒකට. ඉතින් අපි ඩාන්ස් කරන එක අපිට ඉස්සරහින් මේ විදියට ලස්සනට බලා ගන්න පුළුවන්. මෙතනත් එක දේවල් try කරන්න පුළුවන්. මෙතන පුළුවන් අපි ලස්සන කැලයක් මැද යනවා වගේ, ඒ වගේම අපි අභ්‍යවකාශය යනවා වගේ, ඒ වගේ එක දේවල් ගොඩාක් තියෙනවා. මේ එකක් විතරයි. මෙන්න මේක බලන්නකෝ. මේක ඉන්නවා මං වගේ කට්ටිය. අනේ මන්ද ගණන් කරගන්න බැරි තරම් චූටුවට ගොඩාක් පේනවා එකෙන්.
මෙන්න මේ වගේ ගේම් ප්ලේ කරන්නත් පුළුවන්. මෙන්න මේ තියෙන ගන් එක මාර බරයි. මට නම් ඒක උස්සන් ඉන්න හරිම අමාරුයි. මොකද ඒක ටිකක් බර වැඩි. මෙන්න මෙතනත් හරිම ෂෝක්. ඉතින් ඔයගොල්ලන්ටත් එතන සෙල්ලම් කරන්න පුළුවන් චූටි බබාලට විතරක් නෙමෙයි. මමත් ඉතින් චුටක් කියලා හිටියා. ඉතින් ඔයත් මම වගේ පාට කරන්න කැමති කෙනෙක් නම් මෙතන තියෙන චුටි බබාලට අඳපු චිත්‍ර. ඉතින් ඔයාලටත් වාඩි වෙලා පාට කරන්න පුළුවන්. ඒගොල්ලන් මොකුත් කියන්නේ නැහැ. ඇත්තටම මට වීඩියෝ කරගන්න බැරි වුණ තැන් ටිකකුත් තිබුණා. ඉතින් අපි දැන් මේක පාට කරලා ගෙදර යන්න තමයි යන්නේ. ඔන්න ඉතින් ඒක බාලා එළියට එද්දී සුපුරුදු විදිහටම අපිට බඩගින්නක් ආවා. අපි වාහනයක් දාගෙන අල්රහමාන් එකට ඇවිත් උණු බිරියානි එක්කුයි රසම රස නාන් රොටි බටර් චිකන් කාලා දැන් මේ යන්නේ ගෙදර යන්න. ඔන්න ඉතින් ඊළඟ vlog එක ඔයගොල්ලන්ට shopping vlog එකක් ගේන්න තමයි මං හිතන් ඉන්නේ. එහෙනම් ආයෙත් හම්බ වෙනකන් ගිහින් එන්නම්. පරිස්සමෙන් ඉන්න. ආදරේ හැමෝටම.